සෙම් එකේ. ඔයාලම හැමෝම සාදරයෙන් පිළිගන්න. කොහොම සත්‍යාරින් සත්‍ය උදාහරණ. තිකම් කලා හොර හොරි ඔබේ හිත අසසේ හැංගි තිකම් කලා ඉතින් හදනවා පොල් සම්බලෙකුයි කාර්ම. දෙපැත්තට අපේ බ්‍රෙක්ෆාස්ට් එක දැක්කුණා දිහාට හොඳයි. පුස බලාගත්ත බල්ල නෑ ඔබ කියලා. එවැනි දවස සාර්ථකව නිම වුණා. දැන් ගිහින් සෝයා මීට් එක වත් එකක් උයන්න අයියෝ වීඩියෝ. යටින් මං යනකොට එපා තනිය දැනෙන්න. අන්තරේ දෙනවා අඳුර ගලනවා. ඒත් එක විතරයි. එම්මකට අලුතෙන් පටන් ගන්නකො. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. අපිට සෙකන්ඩ් ඉයර් එකේදී හොස්ටල් හම්බෙන්නේ නැති නිසා අපි බෝඩින් වල ඉන්නවා. මේ ඉන්නේ මගේ බෝඩිමේ යාළුවා. හොයාගෙන තුරු හිසක රැඳුනේ සත්සරාවී මාමුසපත් කලා නිතොලෙහි මිසල්මී අහසේ සිහනගම සත්සර රැඳුනි සිරුවට අහන්නට රහසේ කියන්නම් ආදරේ අයියෝ මන්නම් දන්නේ Good morning. Second year එකට සාදරයෙන් පිළිගන්න. ප්‍රථම සෙම් එකේ ඔයාලම හැමෝම සාදරයෙන් පිළිගන්න. Hello guys, welcome to second year first semester. Today we are going to learn about biochemistry. Please bring your lecture notes. lecture. Yes, introduction to carbohydrates. You know what are carbohydrates? Carbon, nitrogen, oxygen. I think you learned about in animals, no? Now I teach about carbohydrates. Okay. First classification of carbohydrates. There are three parts based on number of sugar units, and then based on functional group, and then based on carbon atoms. Okay. The other parts we will learn about next day. Thank you. Bye. ඔච්චර ගන්නන්නේ. හරිම short and sweet lecture. අපි දැන් බෝඩින් වල ඉන්න නිසා උයාගෙන තමයි කන්නේ. මේ කට්ටිය මේ කතා කරන්නේ එයාලගේ පළවෙනි කෑම එක කොහොමද හැදියේ කියලා. ඔයාලද මොනවද ඉන්නේ? පරිප්පුයි මේකවලු තෙන්ඩාලා මාළු දෙවලක් තියෙන ගෙදරින් ගෙනවා. ඔයාලා තමයි කන්නේ. ඉතින් හදනවා පොල් සම්බලෙකුයි කාර්ම. දෙපැත්තට අනිවාර්ය භාජනයකට දාලා අරගෙන ආවොත් දවල්ට කඩකට කන්නේ නැහැ. breakfast එක වරද්ද. කමන්නේ කොහොමද? සපෝටයි බර් පරිප්පු එක. ඉතින් ඔයාලා හරුම් එකනේ breakfast අපේ බ්‍රෙක්ෆාස්ට් එක දැක්කුණා දිහාට හොඳයි. අඩෝ මොහොතට හදන්නේ මම පොප්පඩක්. මේ දිනේශගේ breakfast. ඒක නෙවෙයි ඔය පළවෙනි දවසේ බෝඩින් එකේ පළවෙනි කිව්වනම් මමත් නිත් මේ ෆොටෝ එකක් අහේ එවන.
ගෙනවා නුඹ හිතේ ගින්න මටත් දැනෙනවා කියා දුන්නු ආදර බර ගීත ගෙනවා නුඹ ළඟින් ඉන්න මටත් හිතෙනවා ආදර වීදි දිගේ කියන්නට එහෙනම් පළවෙනි දවස සාර්ථකව නිම වුණා. දැන් ගිහින් සෝයා මීට් එක වත් එකක් උයන්න අයියෝ. ඒව පුස්කාර. කොහොමද නිවාඩු කාලේ පළදායි ලෙස ගත දන්සල් ගියා පූස බලාගත්ත බල්ල නෑව් බොක්කෝගෙන නුඹ ළඟින් ඉන්න පෙරුම් පුරාවී ආදර වීදි දිගේ පෙම්මාලෙකට නොවේ අපේ ප්‍රේමයේ නම් ඉන්දැරිමල් පිපිච්ච පාටනින්නේ නුඹ පාවෙලා වගේ හැරි ප්‍රේම අසපුවේ සඳකන් නිවලන් මේ ඉරාවත් නැතක්කම් නෑ වගේ නදේ ඉර පායාල පාදලා ගියා පිදුණු හීන ගාව වැළපිලා ගියා දුක් හීනයක් නොවේලුවාදුනේ හීනයක් නොවේලුවාදුනේ දුක් හීනයක් නොවේලුවාදරේ ඉම්සිආට් කියන පේජ් එකත් ෆලෝ කරලා ඔයාලට ඕන ග්‍රැජුවේෂන් බොකීස් බර්ත්ඩේ වලට බොකීස් ඔක්කොම ගන්න පුළුවන් මේ ඉම්සිගේ පේජ් එකේ. පොඩි අකරතැබ්බයක්. මෙයා බිස්නස් එකක් කරන්න යන්නේ අද ආපු දවසේම. එපා තනිය දැනෙන්න. කවුරුත් නැති ඉතින් අපි කවුරුත් නැහැ. අපිට කවුරුත් නැහැ. නන්දරුව දිනන අඳුර ගලනවා. පාරුවේ යන අබල කැඩින. දුක දරනා පොළව වගේ
හුස්ම පොද දෙදෙනගේ මේ ව්ලොග් එක මෙතනින් ඉවරයි. මගේ වීඩියෝස් වලට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.